පොලිස් නිලධාරීන්ට කොන්ද පණ තියාගෙන පහළ නිලධාරීන්ට අපි කියන්නේ ඕගොල්ලෝ බය වෙන්න එපා වැඩ කරන්න මොකද හේතුව ඔබ වෙනුවෙන් රටක් ඉන්නවා හරි දේ කරනකොට Bike X55 Premium Performance Reimagined for all. මේ සිද්ධිය මුල සිටම අපි රැඳිලා හිටියා මම බන්ධනාගාරයටත් ගියා ඌව බලන්න අද දින ගල්කිස්ස මහ අධිකරණයේදී ඒ සම්බන්ධව නඩුව කැඳෙව්වා පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 10කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා හිටියා. ඊට අමතරව තව 200කට කිට්ටු වෙන්න නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වෙලා හිටියා. කෙසේ වෙතත් අපිට පොලිසියෙන් කියලා තිබුණා කියන්නේ අපි මාධ්‍යෙන් දැක්ක පොලිසියෙන් ඉදිරිපත් කරනවා කියලා නීතිඥවරයෙක් අපිට සැකසංකාවක් තිබුණා. ඔහු නීතිය හරියටම කතා කරයිද පොලිසියට අවශ්‍ය නීතිමය පසුබිම ලැබෙයිද කියලා. ඒ නිසා අපිත් නීතිඥවරියක් ඉදිරිපත් කළා. අගතිය අපේ 4 දෙනෙක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණා පොලිස් නිලධාරියා වෙනුවෙන්. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නීතිඥ මහත්තයෙක් ඉදිරිපත් වුණා. අද දින ඔහු ඇතරම ඊටාම මුලින්ම නීතිඥ සංගමයේ සහ නීතිඥවරු ඊටාම වීඩියෝ පට ඉදිරිපත් කරමින් ඊටාම දැවැන්ත ලෙස ඔහු මේ ප්‍රහාරය ඉල්ල කළා කියලා අවස්ථා ඉදිරිපත් කළා. පසුව අපගේ නීතිඥ මහත්මයා මේක කරුණු ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඔවුන්ට තේරුණා මෙතන සාක්ෂි පොලිසිය ගල්කිස්ස පොලිසිය මගින් සාක්ෂි 10කට වැඩි ප්‍රමාණයක් සාක්ෂි සටහන් කරගෙන තිබුණා. නඩුව මුලින්ම ගොනු කළා තිබේ 314 සහ 316 කියන වගන්ති දෙක යටතේ. හැබැයි නඩුව තවදුරටත් 314 සහ 16 යටතේ පවත්වාගෙන යනවාද කියන එක සම්බන්ධව ගැටලු තිබුණා. සාක්ෂි 10කට වැඩි ප්‍රමාණයකදී කොහෙදිවත් ගියුන්නේ නැහැ මේ පොලිස් නිලධාරියා ඔහුට නීතිඥවරයාට පහර දෙනවා කියලා. එහෙම කිසිම සාක්ෂියක සටහන් වෙලා තිබුණේ නැහැ. ඒත් ඔවුන් තරයේ වීඩියෝ පට සංසරණය වෙන සමාජ මාධ්‍ය සංසරණ වෙන වීඩියෝ පටයක් ඉදිරිපත් කරමින් කියා සිටියා මොහු මේ පහර එල්ල කළා කියලා. ඒත් ඒක අද දින අපේ පොලිස් නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥ මහත්තයා පැහැදිලිව කිව්වා මෙය අපදීමට නොහැකි වරදක් නොවන බව. මේ යම් කිසි දෙයක් තියෙනවා නම් මොකද සමාජ මාධ්‍ය සංසරණ දෙයක් තියෙනවා නම් ඉදිරියේදී ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න අද දින අප ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව අද දින රුපියල් ලක්ෂයක ශරීර අප දෙකක් මත ඔහුව නිදහස් කළා. ඒ වගේම නීතිපති කාර්යාලයෙන්ුත් ඔහුට ඉදිරිපත් වුණා. නීතිපති කාර්යාලයෙන් කිව්වෙත් මේක සමාජ ඉස්සරහට මේ නීතිය සහ නීතිය රකින්න අය අතර තියෙන ගැටුමක් නිසා මේක ඉදිරියේදී සමතයකටපත් කරගන්න කියන එක. ඒත් අපේ වින්දිතය අද අපේ වෙනකොට මේ වෙනකොට දවස් 3ක් බන්ධනාගාරගත වුණා වෙනුවෙන් කිසිම හඬක් එතන ඒ කියන්නේ එතෙන්දී අපිට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද හේතුව අපිට ඉස්සලම අප ලබා ගැනීම තමයි අපේ තරමුණ වෙලා තිබ්බේ. අපිත් නීතිඥ මහත්වරියක් නීතිවරියක් ඉදිරිපත් කළා. ඉතින් අයට කරුණු දක්වීමට අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද ඒක අවශ්‍ය වුණේ නැහැ. ඇත්තටම අද දින ඔහුට අප ලැබුණ නිසා. ඉතින් මෙතෙන්දී අවස්ථාවක අපි දැකපු කාරණා කීපයක් තියෙන එකක් තමයි මේ පොලිසියට වෙච්ච අසාධාරණකම. පොලිසිය කියන්නේ නීතිය රකින්න ස්ථානයක්. අපිට මේක ඇතුළේදී වෙන දේවල් අපිට හිතා ගන්න පුළුවන්. අද දින යම්කිසි විදිහට මේ විදිහට සමාජ රැල්ලක් ආවේ නැත්නම් සමාජ මාධ්‍ය නොවුනනම් එම වීඩියෝ පටේ සමාජයට ඉදිරිපත් නොවුනනම් අද දින වෙන සිදුවීම තමයි ඒ අහිංසක පොලිස් නිලධාරියා වැරද්දක් කළා. මොකද ඉතා දැවැන්ත නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වෙලා හිටියේ. ඉතින් අපි පොලිසියටත් කියනවා පොලිසිය අද සමස්ත මුළු අපේ සංවිධානයත් එක්ක මුළු සමස්ත අර එහා පැත්තේ ඔකට පේනවා ඇති විශාල පිරිසක් මේ වෙනකොට අපේ ගල්කිස්ස පොලිසිය ඉදිරියට මේ අධිකරණ ඉදිරියට ඉදිරිපත් වෙලා තියෙනවා. මුළු සමස්ත රටක් අපි හැමදාම පොලිසියට බැන බැන හිටපු මිනිස්සු. හැබැයි අද මුළු මෙන්න මේ සිද්ධියත් එක්ක පොලිසිය ගැන යම්කිසි ගෞරවයක් යම්කිසි දෙයක් ඉදිරිපත් වුණා. හැබැයි අපිට ඕගලන්ට කියන්න තියෙන්නේ පොලිසියත් මින් ඉදිරියට ඔබගේ නිලධාරීන්ට පහළ අපිට අවශ්‍ය වුණේ මේකට ඉදිරිපත් වෙන්න පහළ නිලධාරීන්ට කොන්ද පණ තියෙන වැඩ කරන්න. මොකද ඉහළ නිලධාරීන් අතරම 300 එතන ලොකු ගැටලු කීපයක් ආවා. පළවෙනි පැමිණිලි ඉදිරිපත් කරනකොට මේ කරුණු කිව්වේ නැත්තේ ඇයි කියලා. මේ කරුණු පළවෙනි පැමිණිලි ඉදිරිපත් කරන වෙලාවේ පොලිසියෙන් කිව්වනම් ඔහුට ඒ වෙලාවෙම අප ලබා ගැනීම හැකියාවක් තිබුණා. ඉතින් ගරු මහේස්ත්‍රාත්තුමාට අපි ඉතා හිසනවා ආචාර කරනවා. මොකද සමස්ත නීතිඥ ප්‍රදාවක්ම එක පාර්ශවයකින් ඉන්නකොට එක නිලධාරියෙකුගේ විධිමත් කරුණු ඉදිරිපත් කිරීමක් මත අපිට අද අප ලබා දුන්න ඇත්තටම අපිට ගොඩක් සතුටු දවසක්. මේක අපිට නෙමේ පොලිසිය අභිමානය වෙනුවෙන් ලැබිච්ච ගෞරවයක් විදිහට අපි සලකන්නේ. මොකද හේතුව පොලිස් නිලධාරීන්ට කොන්ද පණ තියාගෙන පහළ නිලධාරීන්ට අපි කියන්නේ ඕගොල්ලෝ බය වෙන්න එපා වැඩ කරන්න. මොකද හේතුව ඔබ වෙනුවෙන් රටක් ඉන්නවා හරි දේ කරනකොට. ඔබලාට කියන දෙන වැරදියට බොරුවට මිනිස්සුන්ව හිර කරන්න එපා. ඔබට අදේ අත්දැකීම ලැබෙනවා ඇති. මොකද අපි දන්නවා හැම නිලධාරියෙක් වෙන්නේ පොලිස් නිලධාරීන් අහිංසක මිනිස්සුන්ව නීති විරෝධී සිද්ධීන් වලට ඇතුළත් කරගන්නවා අපි දැකලා තියෙනවා.
ඉතින් ඒ නිසා එහෙම දේවල් කරන්න එපා. ඒ වගේම නීතිඥ මහත්වරුන්ටත් ඉල්ලන්නේ ඔබට ඔබගේ නීතිය සම්බන්ධව හැකියාව තිබුණාට බොරු තර්ක ගෙනල්ලා මිනිස්සුන්ව බන්ධනාගාරගත කරන්න එපා. මොකද ඒක කාගේ වුණත් ජීවිතවලට බලුකොට බලපාන නිසා. ඉතින් සමස්ත පොලිසියටම අපි කියන්නේ ඔබ වෙනුවෙන් සමස්ත රටක් හිටගත්තා. ඒ ගෞරවය දිගින් දිගටම රැකගන්න, දිගින් දිගට මේක තියාගන්න. ඔබට ප්‍රශ්නයක් වුණොත් මං හිතන්නේ වර්තමාන රජයට අතරම අපි ස්තුතිවන්ත වෙනවා. ඉස්සර තමයි ඔබට මතක ඇති විමල් වීරවංශලා පොලිස් නිලධාරීන්ගේ තොප්පියේ උඩින් යන ගහුවේ කාලයක් තිබුණා. ඒක දුරකථන නැමතුකින් පොලිස් නිලධාරීන් මාරු කරන යුගයක් තිබුණා. හැබැයි වර්තමානයේ අපි දකිනවා යම්කිසි විදියක පොලිසියට බලතල ලැබිලා තියෙන අද වුණත් පොලිසියට පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇත්තටම අද පොලිස් නිලධාරියා වෙන්න ඕන ඉදිරිපත් උනේ ඔවුන්ට කළ නොහැකි දේ පවුන් අපිල්ලීමක් පවා කළාද. ඉතින් මම හිතන්නේ පොලිසිය මේ සමාජ රැල්ල මේ සමාජ බොහෝ බලවත් මේ ජනමාධ්‍යට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂම හිරු නාලිකාවට ඊයේ දවසේ අපි ප්‍රචාරය කරලා ලොකු රැල්ලක් මේක හදලා දීපේක සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නීතිඥවරුන්ට සහ පොලිසිය කියන්නේ දෙකක් නෙමෙයි. අපිටත් අවශ්‍යයි මෙතනින් පස්සේ නීතිය රටේ සුරකින්න. මොකද ඔබ තමයි අරගලයේ වෙලාවේ වුණත් ඉදිරියෙන් හිටිය නීතිඥ මණ්ඩලය. ඉතින් අපි ඒ නිසා උන්ට ගරු කරනවා. මේ එක සිද්ධියක් පොලිසියත් එක සිද්ධියක් මේකත් එක සිද්ධියක් වෙච්ච නිසා ඒක සිද්ධියක් විදියට නොසලකා ඉන්න කියලා මම සුභාෂණ සුභේක්‍රම ජාත්‍යන්තර මානව සංගණන විධායක අධ්‍යක්ෂක